ඉතින් මේ විදිහට වීඩියෝ එකක් අරන් එන්න හිතුවේ SSW ඇග්‍රිකල්චර් කියන රැකියා ශාස්ත්‍රය ගෑ ළමයින්ට කොච්චර සුදුසුද නැද්ද කියලා අවබෝධයක් දෙන්න තමයි අද මේ විදිහට වීඩියෝ එකක් කරන්නේ. ඉතින් වීඩියෝ එක කරන්න කලින් මේක ජපානයේ සමස්තයක් ඇග්‍රිකල්චර් ෆීල්ඩ් එක ගැන මිසක් සේරම ඒ කියන්නේ ජපානයේ පවතින හැම ඇග්‍රිකල්චර් ස්ථානයක් ගැනම කරන වීඩියෝ එකක් නෙවෙයි. දැනටමත් ඇග්‍රිකල්චර් ශාස්ත්‍රයේ නියැලෙන යම් කෙනෙක් ඉන්නවා නම් ඔයාලගේ අදහසත් කමෙන්ට් එකක් දාගෙන යන්න. මොකද යා ලංකාවෙන් ඉන්න එක්කෙනෙක්ට මේක ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ජපානයේ ඇග්‍රිකල්චර් ශාස්ත්‍රය පිළිබඳව ඒජන්සි කරන කට්ටිය ප්‍රොමෝට් කරන විදිය කිව්වොත් එයාලා අපට ඉදිරිපත් කරන්නේ එක්ක කැප් එකක් දාපු ලස්සන ලේඩි කෙනෙක් මොනවා හරි ඇපල් ගෙඩියක් කඩන දොඩම් ගෙඩියක් කඩනවා. ඒ වගේ අපේ හිත ආකර්ෂණය වෙන සුළු ඇඩ් තමයි යාලා පළ කරලා මේ රැකියාව ගොඩක් ලේසි පහසුයි ඒ වගේ දේවල් අපට හැඟෙන පරිදි ඇඩ් දාලා ප්‍රමෝට් කරන්න. ඉතින් ප්‍රමෝට් කරාට ජපාන ඇග්‍රිකල්චර් කියන එක ඊට වඩා හාස්පසින්ම වෙනස්. මොකද කිව්වොත් ඇග්‍රිකල්චර් ෆීල්ඩ් එකේ නියැලෙච්ච කෙනෙක් විදියට මම දන්නවා ඇග්‍රිකල්චර් අපි ලංකාවේදී දැකපු ඇග්‍රිකල්චර් සහ අපි ජපානයේ වෙල කරපු ඇග්‍රිකල්චර් ෆීල්ඩ් එක ගොඩක් වෙනස් කියලා. ඉතින් ඒ ගැන කිව්වොත් ජපානයේ ඍතු වෙනස් වෙනවා කියන එක කවුරුත් දන්න දෙයක්. ඉතින් ඒ වගේ කාලෙට අපට ගොඩාක් අපහසුයි. මොකද අවුව වැස්ස සීතල කියන දේවල් අපිට දරා ගන්න වෙනවා. ඉතින් ජපානයේ සැලරි එක ගෙවන්නේ පැයකට ප්‍රමාණයක්. කියන්නේ පැයකට යෙන් ගාණක් තමයි සැලරි එක ගෙවන්නේ. ඉතින් යම්කිසි කාල සීමාවල් තියෙනවා එක දිගට වහිනා. ඉතින් ඒ වහින කාල සීමාවල් වල අපට වැඩ කරන්න බැරි වුණොත් අපට සැලරි එක අඩු වෙනවා. අපට වැඩ කරන්න ලැබුණොත් අපිට වැස්සේ තෙමීගෙන වැඩ කරන්න සිද්ධ වෙනවා. ඉතින් ගොඩක් ඇඩ් වල යන්නේ යන්ත්‍ර උපකරණ භාවිතයෙන් ඇග්‍රිකල්චර් කරනවා. ඒ වගේ දේවල්. ඉතින් මාත් ආවේ වගේ දේවල් හිතාගෙන තමයි. ඉතින් නමුත් මෙහෙට ආවට පස්සේ තේරෙනවා ජපාන් ජාතිකයන් තමයි ගොඩක් දුරට මේ වගේ යන්ත්‍ර උපකරණ යූස් කරලා ලේසි කොටස කරන්නේ. අමාරු කොටස තමයි අපි වගේ ලංකාවෙන් සහ වෙන රටවල් වල එන විදේශිකයන්ට දෙන්නේ. මේ රැකියාවේදී යම්කිසි කාල තියෙනවා. ඒ කියන්නේ ඒකාකාරීව කරන්න තියෙන කාල තියෙනවා. ඒ කියන්නේ බීජ සිටවීම සහ අස්වැනු නෙලීම වගේ දේවල් එකම ඉරියව්වෙන් තමයි යූස් වෙන්නේ. ඉතින් ඒ එකම ඉරියව්ව නිසා අපට යම්කිසි කාල සීමාව තුළ එක එක ආබාධ ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ කොන්ද සහ අත්වල ආබාධ ඇති වෙන්න ඉඩ තියෙනවා. මොකද බීජ සිටවනවා කියන්නේ පොළොව මට්ටමින් පහතර බීජ සිටවෙන නිසා ඒක සාමාන්‍යයෙන් අපි ලංකාවේ හිටනවා වගේ නෙවෙයි, ටිකක් ස්පීඩ් කරන්න ඕනේ. එතකොට අපිට සිද්ධ වෙනවා කොන්ද නවාගෙන එක දිගටම ඒ දවස ගත කරන්න. එතකොට ඒ වගේ එක මිරියව්වකින් දිගටම වැඩ කටයුතු කරන නිසා කොන්ද අමාරු වගේ දේවල් ඇති වෙන්න ඉඩ තියෙනවා. ඉතින් තව දෙයක් කිව්වොත් ජපානයේ ඇග්‍රිකල්චර් කියන ශාස්ත්‍රය නියැලෙන්න ගොඩක් දුරට නුගත් පිරිස, ඒ කියන්නේ ඉගෙන ගත්ත පිරිස ඇග්‍රිකල්චර් කියන ශාස්ත්‍රයට පිවිසෙනවා අඩුයි. එතකොට ඒ අය සාමාන්‍ය ලෝකයේත් එක්ක සහ වටපිටාවත් එක්ක ගෙටෙන ප්‍රමාණය අඩුයි. මොකද යාලා රැකියාවත් එක්ක සම්බන්ධ ජීවිතයක් තමයි ජපාන් ජාතිකයන් ගොඩක් දුරට ගත කරන්නේ. සමහර අය මුණ ගැහිලා තියෙනවා. ඒ පළාතෙන් පිට කවදාවත් ගිහිපු නැති ජපාන් ජාතිකයන් මට හම් වෙලා තියෙනවා. ඉතින් ඒ අයත් එක්ක ගනුදෙනු කරද්දි ටිකක් පරිස්සම් වෙන්න ඕන. මොකද සමහර අයට ඉක්මනට කේන්ති යනවා. ඉතින් ඒ වගේ දේවලුත් දරාගෙන ඉන්න වෙනවා. මොකද සමහරත් දැන් මම දැකලා තියෙනවා. ඒ කියන්නේ අපේ හිතේ තියෙන විදිය කරන්න ඕන විදිය එකක්. නමුත් එයාලා කියලා දෙන්න විදිය එකක්. 3 දිනක් රැකියාව කියලා දුන්නොත් ඒක 3 විදියක් වෙනවා. නමුත් අපි කල්පනා කරන්න ඕන ඒ පුද්ගලයාට අනුව ඒ පුද්ගලයා කියා දීපු රැකියාවේ ස්වභාවය අනුව වැඩ කරන්න. නැත්තම් වෙන්නේ අපට දෝෂාරෝපණ එල්ල වෙනවා. මොකද එයාලා කිව්වේ මේ විදියක් අපි කරන්න වෙන විදියක් කියලා. ඒ වගේ දේවල් දෝෂාරෝපණ එල්ල කරන අවස්ථා තියෙනවා. නමුත් අපි කරන විදියත් හරි. අපි කරන විදිය ලේසි, අපට පහසුයි. නමුත් ඒ අය අපට කියලා දීපු විදියටම කරන්න සිද්ධ වෙන අවස්ථා තියෙනවා. ඒ වගේම තමයි ඇග්‍රිකල්චර් කියන ෆීල්ඩ් එකේ අපේ කම්පැනි අපි වැඩ කරන ස්ථානය සහ රැකියාව කරන්න තියෙන ස්ථානය අතර යම්කිසි දුරක් තියෙනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් අපි ජපානය කියන රට ටිකක් ලොකු රටක් අපේ රටට වඩා. ඉතින් අපේ එක වගා බිමක් ගාල්ලේ තියෙනවා නම් අනිත් වගා බිම කොළඹ තියෙන්න පුළුවන්. එකම කම්පැනියේ. ඉතින් අපට සිද්ධ වෙනවා
ගාල්ලේ වගා බිමර කරලා කොළඹ යන්න ලංකාව විදියට ගත්තොත්. ජපානෙත් එහෙමයි. ජපානෙත් එක එක පැතිවලට යන්න සිද්ධ වෙනවා. ඒ වගේ අවස්ථාවලදී අ අපට යම්කිසි ස්ථානයකට ගිහිල්ලා පදිංචි වෙලා වැඩ කරන්න සිද්ධ වෙනවා. එතකොට එතනදී වෙන ගැටලු ගොඩක් තියෙනවා. ආහාර සම්බන්ධ ගැටලු සමහරක් වෙලාවට අපි අ අපට නේවාසිකව ඉන්න තියෙන ගැටලු ඒ වගේ දේවල් සමස්තයක් විදියට කිව්වොත් අපට ගත කරන්න වෙන්නේ එතකොට කූඩාරම් ජීවිතයක්. මොකද අපි එක තැනක රැඳෙන කාල සීමාව අඩු වෙනවා. ඉතින් ගෑල් ළමයින්ට එන එක සුදුසුද නැද්ද කියන්නේ මේ වගාබිම් වලදී අපට එදිනදා කටයුතු කියන්නේ වැසිකිලි පහසුකම් මේ වගේ දේවල් ගොඩක් දුරට නැහැ මේ වගේ තැන්වල ඒ වගේ දේවලුත් දරා ගන්න සිද්ධ වෙනවා. ඒ වගේම රැකියාවේ අපහසුතා ගොඩක් දුරට වැඩි. ඒ කියන්නේ අපි ලංකාවෙන් කොච්චර හිත හය කරගෙන ආවත් මේ රටට අපි මේක කරනවමයි කියලා ආවත් සමහරක් තැන් තියෙනවා අපි මානසික වැද වැටෙන. ඉතින් විශේෂයෙන්ම මේ ඇග්‍රිකල්චර් කියන ශාස්ත්‍රයේ ඇග්‍රිකල්චර් සහ කන්ස්ට්‍රක්ෂන් කියන ෆීල්ඩ් එක එන්න සුදුසු නැද්ද කියන එක තමයි මම වැඩි දුරටත් ඔයාලට අවධාරණය කරන්න. මොකද ඒ වගේ රැකියාවලට ආපු කට්ටිය ගොඩක් අය මට මැසේජ් කරලා තියෙනවා ජොබ් එක මාරු කරගන්න විදියක් නැද්ද දන්නවනම් කියන්න තැනක් නැද්ද. ඒ වගේ අය ගොඩක් මට මැසේජ් කරලා තියෙනවා. ඒකයි මම මේ විදිහට වීඩියෝ එකක් ගේන්න හිතුවේ. මොකද ලංකාවෙන් එන්න කලින් ඔයාලට දාලා අවබෝධයක්. ඒ කියන්නේ මේ රැකියාව තෝරගන්නවද නැද්ද වගේ අවබෝධයක් ඔයාලටම ලබා දෙන්න ඕන නිසා තමයි මේ විදිහට වීඩියෝ එක කරන්නේ. මොකද මේ වීඩියෝ එකට විවේචන එල්ල වෙන්න පුළුවන්. මොකද ජපානයේ සමහරක් තැන් තියෙනවා හොඳ තැන්. ඒ කියන්නේ ඇග්‍රිකල්චර් හෝ ෆුඩ් සර්විස් කයාගිව. ඒ කියන්නේ ලැබීම අනුව හොඳ තැන් ලැබෙන්න ඉඩ තියෙනවා නරක තැන් ලැබෙන්න ඉඩ තියෙනවා. සමස්තයක් වශයෙන් මේ ඇග්‍රිකල්චර් කියන ෆීල්ඩ් එකේ ගොඩක් තැන් වල අපිට දරා ගැනීම සිද්ධ වෙන ප්‍රමාණය වැඩි අනිත් ස්ථාන වලට වඩා. ඒ කියන්නේ ෆුඩ් සර්විස් වල ගත්තට පස්සේ ෆුඩ් සර්විස් වල ඒකාකාරීත්වයක් නැත්තෙමත් නැහැ. මොකද පිඟන් හොදන්න වගේ සෙට් වුණොත් ඒක එක දිගටම කරන්න සිද්ධ වෙනවා. එතකොටත් ආබාධ තියෙන අවස්ථාව වැඩි. නමුත් ෆුඩ් සර්විස් කයාගිව වගේ රැකියා කරන්නේ එලි මහන නෙමෙයි ඇතුලේ කරන රැකියා නිසා සීතල අවුව වැස්ස දරා ගැනීම මේ වගේ ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. තව දුරටත් කියන්නේ ඔයාලා මේ ඒජන්සි වලින් ප්‍රොමෝට් කරන මේ ඇඩ් වලට රැවටෙන්න එපා කියන එක තමයි ඔයාලට කියන්න තියෙන්නේ. මොකද ඔයත් මමත් ජපානට ආවේ යම්කිසි ගාණක් එකතු කරගෙන අපේම කියලා හීන වලට යන්න. ඉතින් අපි ණය වෙලා ගෙවල් දොරවල් උගස් තියලා ඒ වගේ දේවල් කරලා අපි මේ රටට එන්නේ අපේ දෙයක් හදාගන්න. නමුත් මෙහෙට ආවට පස්සේ අපිට කර කියා ගන්න දෙයක් නැති වෙනවා. රැකියාවේ යම් ගැටලුවක් ඇති වුණොත් අපිට ඒක කරන්නම සිද්ධ වෙනවා. අපිට වෙන යන්න කරන්න තැනක් නැහැ. ඒ වගේ ගොඩක් ගැටලු වලට මුහුණ දෙන්න වෙනවා. ඉතින් පවුල ගැන හිතලා අපිට කට්ට කන්න වෙන අවස්ථා තියෙනවා. ඉතින් ගෑල් ළමයට නම් ගොඩක් දුරට දරා ගැනීම අඩුයි. මොකද එලි මහනේ වැඩ කටයුතු කරන කට්ටිය ගොඩක් අඩුයි කියලා මම හිතනවා. මොකද ලංකාවේ ගෑන් ළමයි ගත්තොත් ඒක නිසා පොඩ්ඩක් හොඳට හිතලා බලන්න මේ රැකියාව ඔයාලට කොච්චර සුදුසුද කියලා. ගෑන් ළමයින්ට විතරක් නෙමෙයි ඉතින් පිරිමි ළමයින්ටත් මේ වගේ ගැටලුම තමයි මුහුණ දෙන්න වෙන්නේ. මොකද මම මේ අත්දැකීම් වලට මුහුණ දුන්නා. ඒ වගේම යම් කිසි කෙනෙක් ඇග්‍රිකල්චර් ෆීල්ඩ් එකට ගෑන් ළමෙක් එන්න ඕන කියලා හිතනවා නම් එයාලට කියන්න තියෙන්නේ අනිවාර්යෙන් වෙනත් කැටගරි එකක එක්සෑම් එක පාස් වෙලා ඉන්න. මොකද එතකොට මෙහෙට ආවට පස්සේ සොලියුෂන් එකක් තියෙනවා. අපිට ඒ රැකියාව අමාරු නම් වෙනත් ස්ථානයකට මාරු වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. වෙන කැටගරි එකකට මාරු වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. මෙහෙ ඇවිල්ලා මම මේ එක්සෑම් එක කරලා පාස් වෙනවයි කියලා එක හිතනට වඩා ලංකාවෙන් පාස් වෙලා යන එක හොඳයි. මොකද මෙහෙ ඇවිල්ලා අපට ඇතිවන කියන්නේ යම්කිසි රැකියාවේ ගැටලුවක් ඇති වුණොත් අපට ශාරීරිකව වගේම මානසිකවත් අපි අද වැටෙනවා. එතකොට අපට එක්සෑම් එකක්වත් හරියට කරගන්න බැරි වෙනවා. ඒක නිසා ඒකට විසඳුමක් විදියට ලංකාවෙන්ම මේ දේවල් කරගෙන එනවා නම් ගොඩක් හොඳයි. මොකද ෆුඩ් සර්විස් වගේ එක්සෑම් මෙහි තියෙන්නේ ප්‍රොමැට්‍රික් වෙබ්සයිට් එක හරහා නෙමෙයි ටාෆ් කියන වෙබ්සයිට් එක හරහා. එතකොට යම්කිසි කාල සීමාවකට පාරක් තමයි මේ එක්සෑම් එක තියෙන්නේ. යම් ප්‍රවාහන පහසුකම් ලබා ගැනීම අපහසුතාව තියෙනවා. ගොඩක් වියදමක් යන්න පුළුවන් අවස්ථා තියෙනවා. එතකොට එක්සෑම් එක ලියපු ගමන් රිසල්ට් එක ලැබෙන්නේ නැහැ. ඒ වගේ ගැටලු ගොඩක් තියෙනවා. ඒක නිසා යම්කිසි කෙනෙක් ඇග්‍රිකල්චර් ෆීල්ඩ් එකකට මට ඉක්මනින් ජපානට එන්න ඕන. ඒක නිසා මම මේ ඇග්‍රිකල්චර් ෆීල්ඩ් එකෙන්ම එන්නේ කියලා හිතාගෙන ඉන්නවා නම් අනිවාර්යෙන් වෙනත් කැටගරි එකක එක්සෑම් එකක් කරන්න.
එක්සෑම් එක ගත්තට පස්සේ ඇග්‍රිකල්චර් එක්සෑම් එක ෆුඩ් සර්විස් එයාගේ එක්සෑම් තුන ගත්තට පස්සේ ඇග්‍රිකල්චර් කියන ෆීල්ඩ් එක තමයි සිංහල භාෂාවෙන් තියෙන අපේ භාෂාවෙන් ලියන්න පුළුවන්. ඉතින් ඔයාලම හිතන්න මොකද මෙච්චර ලේසියෙන් මේ වගේ දෙයක් තියෙන්නේ? ඇයි මේ වගේ පහසුකමක් අපට දාලා තියෙන්නේ? සිංහල භාෂාවෙන් ඇයි මෙච්චර එක්සෑම් එක ලේසි? ඔයාලම පොඩ්ඩක් හිතන්න. ඒක ලංකාවෙන් මෙහෙට ආවට පස්සේ තේරෙනවා එක්සෑම් එකේ ලේසිය බලලා අපි මෙහෙට ආවට අපි කරේ ලොකුම මෝඩ වැඩක් කියලා. මොකද එක්සෑම් එක ලේසි වුණාට මෙහෙ රැකියාව ගොඩක් දුරට අමාරුයි. ඒක නිසා තමයි ගොඩක් කට්ටිය පොළඹව ගන්න තමයි මේ විදියට ඇග්‍රිකල්චර් කියන ෆීල්ඩ් එක සිංහලෙන් දාලා තියෙන්නේ. ඉතින් නැවතත් මතක් කරන්නේ ඔයාලා ඇග්‍රිකල්චර් ෆීල්ඩ් එකට එනවා නම් හොඳට හිතලා බලන්න. ඔයාලා කරන ණය වෙලා එන්න කට්ටිය හීන හිතේ තියාගන්න කට්ටිය ඒක නිසා ගොඩක් හිතලා බලන්න මේ ඒජන්සි වලින් ප්‍රොමෝට් කරන ඇඩ්ද ඇඩ්වර්ට රැවටෙන්නේ නැතුව තමන්ම හිතලා තීරණයක් අරගෙන එන්න. ඉතින් මම හිතනවා මේ වගේ වීඩියෝ එකක් කරන්නේ මම විතරක් වෙන්නේ නැති මුගාත් channel වල මම දැකලා තියෙනවා රැකියාව ගැන හොඳ පැත්ත, ජපානය ගැන හොඳ පැත්ත තමයි දාන්නේ. ඉතින් මම මේ වගේ වීඩියෝ එකක් දාන්න හිතුවේ ඔයාලගේ හීන පොඩි කරලා බිඳ දාන්න නෙමෙයි. ජපානය එන්න එපා කියන අදහස ඔයාලට දෙන්නත් නෙමෙයි. ඇතුලේ කරන ජොබ් වලට ඇර ඇග්‍රිකල්චර් සහ කන්ස්ට්‍රක්ෂන් වගේ ෆීල්ඩ් වලට ජපානයට එන එක සුදුසුද නැද්ද කියලා අවබෝධයක් දෙන්න තමයි. ඉතින් විවේචන එල්ල කරන්න පුළුවන්. මොකද සමහරක් අයට එයාගේ ලැබීම අනුව ගොඩක් හොඳ තැන් සෙට් වෙන්න පුළුවන්. ඇග්‍රිකල්චර් වුණත් ෆුඩ් සර්විස් වුණත් ලැබීම අනුව නරකම තැන් සෙට් වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේ දේවල් තියෙනවා ලැබීම නොලැබීම අනුව. ඉතින් හොඳ තැනක් ලැබිච්ච කෙනෙක් මේකට විවේචනය කරන්න පුළුවන්. මම තනිකරම කියන්නේ බොරු. ඒ විවේචනත් බාර ගන්න බලාපොරොත්තුවෙන් තමයි මේ විදිහට වීඩියෝ එක කරේ. ගෑල් නම් එන්න අනිවාර්යෙන් හිතන්න මේ ශේෂ්ත්‍රයට එනවද නැද්ද? එනවා නම් අනිවාර්යෙන් ෆුඩ් එක හරි ගිව හරි වෙනත් කැටගරියක එක්සෑම් එක පාස් වෙලා එනවද නැද්ද කියලා. ඉතින් වීඩියෝ එක නවත්තනවා. ඉතින් හැමෝටම good luck.